හරිනේ. එතකොට ඔන්න මේ විදිහට පුතේ මට gadol බැම්ම බඳින්න පුළුවන්. හරිනේ. ඔන්න පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ගත්තට පස්සේ ඔන්න දෙවෙනි ක්‍රමේ මම gadol බැම්ම බඳින්නේ මෙන්න මේ විදිහට. දෙවෙනි ක්‍රමයේ gadol බැම්ම මම බඳින්නේ මෙහෙමයි ළමයි. දැන් මේ දෙවෙනි ක්‍රමේ gadol බැම්ම බඳින්න කලින් මට මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ gadol බැම්ම ගැන පුතේ ඕගොල්ලන්ට කියන්න දෙන්නේ මොකද්ද සීන් එක මේ gadol බැම්මේ? මේ gadol බැම්මේ තියෙන මේ gadol බැම්ම හොඳ gadol බැම්මක්ද එහෙම නැත්නම් ඒ කියන්නේ මේක හොඳයිද මේ විදිහට බඳින එක නැත්නම් හොඳ නැද්ද? මං කියන gadol තිබ්බ විදිය. මේක ඇත්තටම ළමයි මේ ක්‍රමය ඇක්සෙප්ට් කරන්නේ නැහැ. කොහෙවත් මේ විදිහට gadol බැම්ම බඳින්නේ නැහැ. ඒ කියන්නේ මේ gadol බැම්මේ තියෙන සීන් එක තමයි මේ gadol බැම්මේ ළමයි මේ gadol එක එල්ලේ. ඒ කියන්නේ උඩට තියෙන gadol සිරස් gadol පේලිය එක එල්ලේ තියලා තමයි මේ බැම්ම බැඳලා තියෙන්නේ. හරිනේ. මෙහෙම තිබ්බට පස්සේ තියෙන ප්‍රධානතම අවුලක් තමයි ළමයි මේ gadol අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ මේ gadol මෙන්න මේ gadol මේ තීරුවයි මේ gadol තීරුවයි අතර එකිනෙක සම්බන්ධතාවයක් නැහැ. ඒකවල සාමාන්‍යයෙන් මේ වගේ බිත්තියකට ගිහිල්ලා ළමයි මේ පයින් එකක් ගැහුවොත් එහෙම මේ සම්පූර්ණ බිත්තියම නෙමෙයි කල්ල වැටෙන්නේ. මේ එක තීරුවක් හෝ තීරු දෙකක් මෙහෙම දබස් ගාලා අනිත් පැත්තට වැටෙන එක තමයි වෙන්නේ. හරි. දබස් ගාලා අනිත් පැත්තට වැටෙන එක තමයි වෙන්නේ. එතකොට මෙතන මේ වෙලාවේදී. හරිනේ. එතකොට ඒ වගේම තමයි මෙතන ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් හිතන්නකො ළමයි අපි මේක මේ ගෙදරක ඔන්න බිත්තිය සඳහා තමයි ගෙදරක තියෙන බිත්තිය සඳහා තමයි මෙන්න මේ බැම්ම බඳින්නේ. ගෙදර බිත්තියක් තමයි ඔන්න මේ බඳින්නේ. එතකොට දැන් ගෙදර බිත්තියක අපි දන්නවා ළමයි ගෙදර බිත්තිය අපි හිතමුකෝ ගෙදර බිත්තියේ සාමාන්‍ය බිත්ති 4 තියෙන වටේ. එතකොට බිත්ති 4 උඩ තමයි ළමයි වහලේ තියෙන්නේ. එතකොට වහලේ බර බිත්ති හරහා තමයි පොළොවට සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරන්නේ. හරිනේ. බිත්ති වහලේ බර බිත්ති හරහා පොළොවට සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරනවා. එතකොට අපි දන්නවා ළමයි වහලේ ලී වලින් ගහලා තියෙන කියලා හිතමුකෝ. එතකොට වහලේ තියෙන මෙන්න මේ ලී වහලේ තියෙන ලොකු බාල්ක වගේ දේවල් මුදුන් යටනේ වගේ දේවල් අපි රඳවන්නේ කොහෙද? මේ බිත්ති මත තමයි රඳවන්නේ. දැන් ඔතන මෙතන වෙලා තියෙන දෙයක් තමයි මම හිතන්නකො මෙහෙම මෙන්න දිනවා ළමයි මෙතන බාල්කයක් හරි මුදුන් ලීයක් හරි මොකක් හරි තියෙනවා. අපි බාල්කයක් කියමුකෝ. මෙන්න බාල්කයක් තියෙනවා. මෙන්න මේ බාල්කය ඇවිල්ලා ඉවර වෙලා ළමයි ඔන්න ඔය විදියට. බාල්කය ඇවිල්ලා මෙන්න මේ එක බිත්තියක් මත මේ එක බිත්ති පේලියක් මත ඔන්න පට්ට බරක් තියෙන්නේ. දැන් මේ බාල්කේ ළමයි බාල්කේ තමයි මේ උඩ තියෙන වහලේ සම්පූර්ණ බර දරාගෙන අර සිවිලින් ෂීට් වල යුවම මේ සම්පූර්ණ බර දරාගෙන ඉන්න මෙන්න මෙයා. හරිනේ. එතකොට මෙයා මෙන්න මේ විදිහට ගඩොලක් උට්ට මේ වෙලාවේදී මෙයා වැන්නට පස්සේ අර උඩ ඉඳන් ඔයාලට තේරෙනවා දැන් උඩ ඉඳන් වහලේ බර සම්පූර්ණයෙන්ම දරාගෙන ඉන්නේ කවුද? මෙන්න මේ බාල්කේ තමයි දරාගෙන ඉන්නේ. දැන් ඇත්තටම තමයි ඔය බර කොහෙට සම්ප්‍රේෂණය කරන්න ඕනේද? පොළවට යවන්න ඕනේ. හරිනේ පොළවට යවන්න ඕනේ. එතකොට වෙන සීන් එක තමයි මෙන්න මේ යටලිය බරයි ළමයි අර වහලේ බරයි ඔක්කොම ටික ළමයි වැටෙන්නේ කාමදද වැටෙන්නේ? මෙන්න මේ පළවෙනි උඩින්ම තියෙන මේ බාල්කේ සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ ගඩොල මත තමයි මේ බාරේ වැටෙන්නේ. එතකොට ගඩොල මත මේ බාරේ වැන්නට පස්සේ ළමයි මොකක්ද වෙන්නේ? මේ වෙලාවේදී බලන්න මේ ගඩොල් අතර සම්බන්ධතාවයක් නැති නිසා මෙන්න මේ බාරය ළමයි මෙන්න මේ ගඩොල් පේලිය ඔස්සේ මොනවා වෙනවද? පොළොවට මෙන්න මේ ගඩොල් තීරුව ඔස්සේ. ඒ කියන්නේ මේ වෙලාවේදී මෙන්න මේ ගඩොල් තීරුව විතරයි අතරම මේ වෙලාවේදී භාවිත වෙන්නේ. හරි. මම මේකට කියනම් බාරය කියලා. බාරය කියන්නේ ළමයි ලෝඩ් එක. ලෝඩ් එකක් ඔන්න හැල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සම්පූර්ණ ගඩොල් පේලිය හරහා තමයි ළමයි මේ වෙලාවේදී මේ සම්පූර්ණ වහලේ බර පොළොවට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ. හරිනේ. එතකොට අර වටේ තියෙන ළමයි බිත්ති ටික වටේ තියෙන ගඩොල් ටික තිබ්බට වැඩක් නෑ. ඇයි ඒ ගඩොල් හරිනම් කරන්න ඕයි ළමයි මේ තනි පේලියකට තනි ගඩොල් පේලියකට මේ බර දෙන්නේ නැතුව මේ බිත්තියේ ඉන්න සියලුම ගඩොල් ළමයි පොඩ මේ එන බර පොඩ මේ ගඩොල් ටික අරගෙන පොළොවට සම්ප්‍රේෂණය කිරීම නේද වෙන්න ඕනේ. දැන් මෙහෙම වුණාට පස්සේ වෙන සීන් එක තමයි ළමයි මේ බර වැටෙන ගඩොල් පේලිය තියෙනවානේ ඒක කොහෙන් හරි ළමයි ක්‍රැක් වෙන්න පුළුවන්. ඉරිතැරීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේ සම්පූර්ණ බාරය ළමයි ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ මේ මෙන්න මේ ගඩොල් පේලියේ පොළොවට සම්බන්ධ වෙන තැනයි අපි ගත්තොත් එහෙම මෙන්න මෙතන ගත්තොත් එහෙම මේ සම්පූර්ණ බාරය ළමයි මෙන්න මේ වර්ගඵලය මත මෙන්න මේ වර්ගඵලය ඔස්සේ තමයි මෙන්න මේ වර්ගඵලයක් විදිහට තමයි මොනවා වෙන්නේද? පොළොවට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ. එතනින් තමයි මේ පොළොවට බලය බෙදී යන්නේ. මම මේක නම් කරන්නම්
බලය බෙදී යන ප්‍රදේශය. හරි නැත්තම් බලය බෙදී යන වර්ගඵලය. දැන් එතකොට මෙතන සීන් එක වෙන්නේ මොකද්ද ළමයි? දැන් මෙතන ඔයා හිතන්නකෝ මේ ගඩොල් ටික හොඳ ශක්තිමත් භාවයකින් යුක්තයි කියලා. ගඩොල් ටිකට හොඳ ශක්තිමත් බවක් තියෙනවා. එතකොට මේ ගඩොල් ටික ශක්තිමත් බව තිබ්බා කියන ළමයි හරි අවුලක් නැහැ ලෝඩ් එක වැන්නට බර වැන්නට මේකලු ක්‍රැක් වෙන්නේ නැහැ. මේකලු ලස්සනට ඒක පොළව කරා මොනවා කරනවද මේක? පොළව කරා සම්ප්‍රේෂණය කරනවා. හැබැයි ළමයි දැන් මේ ලොකු භාරයක් නෙන්නේ. ලොකු ලෝඩ් එකක් එන්නේ උඩින් නම් පල්ලෙහා ලොකු බලයක් එන්නේ. හරි. එතකොට මේ ලොකු බලය ළමයි පොළොවට සම්ප්‍රේෂණය කරනකොට පොළොවේ චූටි වර්ගඵලයක් මත තමයි ක්‍රියා කරන්නේ. හරි. එතකොට මේ වෙලාවේදී බලය බෙදී යන ප්‍රදේශයේ වර්ගඵලය ගැන කියන්න තියෙන්නේ මොකද්ද? වර්ගඵලය අඩුයි. ඉතා අඩු වර්ගඵලයක් මත තමයි මේ වෙලාවේදී බලය පොළොවට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙන්නේ. එතකොට ළමයි සාමාන්‍යයෙන් වෙන දේ මොකද්ද? වෙන දේ තමා දැන් පොළොව ළමයි පොළොව නිකන් තෙත පසක් නම් තියෙන්නේ. මැටි පසක් වගේ නම් තියෙන්නේ මොකක් වෙනවද? මෙන්න මේ ගඩොල් පේරේ ළමයි මොකක් වෙනවද? පොළොවට ගිලා බැීම සිද්ධ වෙනවා. මේ බර උරොත්තු දෙන්නේ නැතුව පොළොවට මේක මොනවා වෙනවද? ගිලා බැීම කිඳා බැසීම සිද්ධ වෙනවා. එතකොට ළමයි මුළු හැටුමේ මිදින් වැඩේ ඉවරයි. වහලෙත් බාන්න වෙනවා සම්පූර්ණ වැඩ ටික මේව කරන්න වෙනවා. හරිනේ? මේ ඔයාලට මතකද පුතේ අපි අර මේ ඉගෙන ගන්නවා මේ වෙලාවේදී පීඩනය ගැන අපි කතා කරන්නේ ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බලය. හරිනේ. එතකොට මෙතන දැන් ඇත්තට මෙතන සමස්ත වර්ගඵලය කියලා කියන්නේ ගඩොලේ ළමයි මේ දිගයි පල්ලයි තියෙන්නේ. එතකොට ගඩොලේ දිග මිලිමීටර 220යි මේ පැත්ත 105යි. එතකොට වර්ගඵලය ගන්න පුළුවන් දිග වැඩි කිරීම පල්ල 220 වැඩි කිරීම 105. ඔන්න ඒ වර්ගඵලයෙන් තමයි සම්පූර්ණ මේ එන n කියන උඩින් එන ලෝඩ් එක මම ගන්නම්කො මේක n කියලා. n කියන බලය සම්ප්‍රේෂණය කරන්නේ ඔන්න ඔය හරහා. හරි. ඔය හරහා තමයි බලය සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. එතකොට මෙතන වෙන සීන් එක තමයි ළමයි අඩු වර්ගඵලයකදී ලොකු බලයක් යෙදෙනකොට එතන ඇතිවන පීඩනය වැඩි. මතකයි නේද සූත්‍රය? හරිනේ. P සමානයි F n මේ ළමයි F කියලා ගමුක බලය. P සමානයි F බෙදීම A. මතකයි නේද? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒකක වර්ගඵලයක් මත ඇතිවන බලය. හරිනේ. මම මෙහෙම කියන්නම්කෝ වර්ග මිලිමීටරයට නිව්ටන් වලින් තමයි මේ වෙලාවේදී මේක මයින්නේ. හරිනේ. ඒකක වර්ගඵලයක් මත ඇතිවන බලය. එතකොට දැන් අපි දන්නවා ළමයි දැන් මේ පීඩනය හරි පීඩනය ගත්තට පස්සේ දැන් වර්ගඵලය අඩුයි නම් ළමයි පීඩනය වැඩි වෙනවා. දැන් මේ වෙලාවේදී ඇත්තටම පීඩනය වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. පීඩනය වැඩි වෙලා මේක පොළොවට කිඳා බසින්න පුළුවන්. මතකයිනේ පුතේ ඕගොල්ලෝ දැන් O level විද්‍යාවේ ඉගෙන ගත්තා මං හිතන්නේ ඕක මේවැත් උගන්වනවා මොනවද මේ සයන්ස් වලත් මේ SFT වලත් ඉගෙනීම සිද්ධ කරනවා. මතකයි නේ පුතේ අර මුහුදේ යනකොට දැන් මුහුදේ හයි හීල්ස් ඔය ගෑනු අය දාන්නේ හයි හීල්ස් එකක් දාගෙන මුහුදු වෙල්ලක ඇවිදිනකොට වැල්ල මත ඇවිදිනකොට කිඳා බැසීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඇයි අර උල වගේ තියෙන නිසා. ඒකට හේතුව තමයි අර හීල්ස් වල මේ වර්ගඵලය අඩුයි. වර්ගඵලය අඩු නිසා ඒක පොළොවට කිඳා බහිනවා. හැබැයි අපි ලොකු සපත් දෙකක් ෂූස් වගේ දෙකක් දාගෙන යනවා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෂූස් එකේ හීල් එකට සාපේක්ෂව ෂූ එක වර්ගඵලය වැඩි. හරිනේ. එතකොට ඒ සීන් එක පුතේ මතකයි නේද? ඒක මතකයි නේද ප්‍රමෝද්? ඒ පීඩනය කියන එක එතන වෙන්නේ මෙතන වෙන්නේ මේ වගේ සීන් එකක් තමයි. වර්ගඵලය අඩු නිසා බලය වැඩි. එතකොට මේක අර හීල් එක මේ වැලි වල එරෙනවා වගේ මේකත් පොළව පසාරු කරගෙන පල්ලෙහාට යනවා. හරිනේ. එතකොට ළමයි මේකට මෙන්න මේ ක්‍රමයට කියනවා ළමයි මේ බලන්න මේ වෙලාවේදී ළමයි මේ සිරස් අපි දන්නවා මේවා කෙලින් අතර තියෙන ඒවානේ. මේවට කියන්නේ සිරස් කුස්තූර කියලා. සිරස් කුස්තූර තමයි මේ තියෙන්නේ. බලන්න සිරස් කුස්තූර ගත්තොත් එහෙම වරි අතර තියෙන සිරස් කුස්තූර ළමයි එක එල්ලේ එක කෙලින් පිහිටන්නේ. හරිනේ. එතකොට ඔන්න ඕක තමයි ප්‍රශ්නේ ළමයි. ඕක තමයි ප්‍රශ්නේ. මේක වැරදි ක්‍රමයක්. අපි කවදාවත් ළමයි මෙන්න මේ සිරස් කුස්තූර තියෙනවනේ. අපි කවදාවත් මේ සිරස් කුස්තූර එක එල්ලේ සිරස් කුස්තූර එක එල්ලේ පවතින විදිහට සිරස් කුස්තූර එක එල්ලේ පවතින විදිහට කුස්තූර තියන්නේ නැහැ. වරි එලන්නේ නැහැ. ගඩොල් බැමි හදන්නේ නැහැ. හරිනේ. එතකොට මේක ඇත්තරම වැරදි ක්‍රමයක්. මේ ක්‍රමයට කියන්නේ සිරස් කුස්තූර එක එල්ලේ පවතින විදිහට ගඩොල් බැම්ම හදනවා කියලා. හරිනේ. එතකොට ඔන්න ඕක ළමයි එතකොට වැරදි ක්‍රමයක්. මේක එතකොට වැරදි ක්‍රමයක්. හරි.
හරි ඊළඟ කතාවට ගියොත් එහෙම දැන් ඔන්න හරි ක්‍රමය කියා දෙනවා. දැන් මේක පුතේ නිවැරදි ක්‍රමය මොකද්ද? ඒ කියන්නේ gadol දැම්මා කෙල්ලොකට හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි ඔන්න මම පළවෙනි වරිය ළමයි gadol දැම්මේ ඔන්න මම පළවෙනි වරිය මේ විදියට දාගන්නවා. පළවෙනි වරිය මේ විදියට දාගත්තා. හොඳට මතක තියාගන්න ඕනි දේ තමයි ළමයි ඕගොල්ලෝ ඕනෑම අවස්ථාවකදී අපි ඕනෑම බැම්මක් ඕනෑම වර්ගයක බැම්මක් වෙන්න පුළුවන් gadol බැම්මක් වෙන්න පුළුවන් බ්ලොග්ගල් බැම්මක් වෙන්න පුළුවන් ඕනෑම බැම්මක ළමයි අපි මේ gadol එලනකොට ඕනෑම බැම්මක gadol එහෙම නැත්නම් බ්ලොග්ගල් එලනකොට මේ සිරස් කුස්තූර ළමයි එක එල්ලේ නොහිටින පරිදි තමයි එලන්න ඕනේ. හරිනේ. එතකොට ඔන්න දැන් මේකේ දැන් කුස්තූර එක එල්ලේ දිනන ළමයි ගල කෙලින්ම මෙතනින් ගිහලා මෙහෙම එක උඩින් එක තිබ්බොත් ඊළඟ ගල තියන්නේ ළමයි මෙන්න මේ විදියට. හරිනේ. ඊළඟ ගල තියන්නේ ඔන්න ඔය විදියට. හරි. ඔය විදිහට අර සිරස් කුස්තූර මාරු වෙන විදිහට සිරස් කුස්තූර චේන්ජ් එක උඩ එක කෙලින් හිටින් නැති වෙන සිරස් කුස්තූර මෙන්න මෙහෙම තමයි gadol බැම්මේ gadol එලීම සිද්ධ වෙන්නේ. හරිනේ. එතකොට ළමයි මෙන්න මේ අඩුව පුරවන්න මට මොකක් නැහැ. මෙතන ගල් භාගයක අඩුවක් ඇත්තටම හිටින්නේ. මෙතෙන්ට ගල් භාගයක් අල්ලලා තියන්න පුළුවන්. මෙතනත් ගල් භාගයක අඩුවක් හිටින්නේ ගල් භාගයක් මෙතන තියලා ඔන්න gadol මේක හදන්න පුළුවන්. ආයෙ අර හැම වෙලේම ළමයි මේ gadol බැම්ම වල වෙන දේ තමයි දැන් මේක පළමු වරියනේ. මේක පළමු වරිය. මේක තමයි දෙවෙනි වරිය. හැම වෙලේම අර වරියක් යන වරියක් තමයි එකම රටාව එකම පැටර්න් එක රිපීට් වෙන එක තමයි වෙන්නේ. දැන් පළමු වරියම තමා ළමයි තුන්වෙනි වරියටත් එන්නේ. දැන් මේ වගේම ලයින් එකක් තමයි මෙතෙන්ටත් එන්නේ. ඔන්න බලන්න. දැක්ක නෙමෙයි. මේ වගේම ලයින් එකක් එන්න ඕනේ. ඔන්න හරි. ඔන්න හරි. ඊට පස්සේ ආයි ඊළඟ වරිය ආයි නැවතත් කලින් එක රිපීට් වෙනවා. මෙන්න මේක දෙවෙනි වරිය එක දැන් මේ තෙවන වරිය තමයි මේ තියෙන්නේ. දැන් අපි බඳින්න යන්නේ හතරවන වරිය. හතරවන වරිය බඳින්න යන්නේ. හතරවන වරියෙත් අර දෙවෙනි වරිය තමයි වරියක් යන වරියක් රිපීට් එක වෙන්නේ. මේක මේකේනවා. ඒ කියන්නේ එකේ පළමු වරිය මේක. තෙවන වරිය මේක. ආයි පස්වෙනි වරිය හත්වෙනි වරිය ඔත්තේ වරිවල මේ රටාව තමයි එන්නේ. ඉරට්ටේ වරිවල එන්නේ කොයි රටාවද? මෙන්න මේ රටාව. දෙකෙත් මේක හතරේ හයේ අටේ ඉරට්ටේ වරිවල මෙන්න මේ රටාව තමයි එන්න ඕනේ. හරිනේ. ඊට පස්සේ මම ළමයි තුන්වේ හතරවෙනි වරිය අරිනවා. එතකොට ඒකත් අර කලින් මේ විදිහට තමයි එන්න ඕනේ. මොකක් තියලා පටන් ගන්නවද? ගල් භාගයක් තියලා පටන් ගත්තා. ගලයි ගල 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 ඉවර කරනවා ගල් භාගයකින්. හරිනේ. ඊට පස්සේ ආයි පස්වන වරිය ගත්තට පස්සේ ඒකත් එන්න ඕනේ මෙන්න මේ විදිහට. ඔත්තේ වරියක්නේ. අර හැම වෙලේම ළමයි කුස්තූර මාරු වෙන විදිහට තමයි අපි හැම වෙලේම gadol තියන්න ඕනේ. ඒක තමයි නිවැරදි ක්‍රමය. හරිනේ. බලන්න දැන් මේ විදිහට කුස්තූර මාරු වෙන විදිහට ළමයි අපි බැම්මක් බැන්දට පස්සේ මේ වගේ කුස්තූර මාරු වෙන විදිහට අපි බැම්මක් බැන්දට පස්සේ ඒ වෙලාවේ තියෙන chance එක බලන්න. අර මෙන්න මේ සීන් එක දැන් මේකටත් බලමු. දැන් ඔන්න මේ වෙලාවේදී බිත්තියක එක පැත්තක් තමා තියෙන දැන් වහලේ බර ළමයි මේකට වැටෙනවා. හරිනේ. වහලේ බර මේකට බාල්කයක් කලින් වගේම මේකේ ගලකට වැටෙනවා. හරි. මෙන්න මේ ගල සැලකුවොත් මම හිතනවා මෙන්න මේ ගලට තමා ළමයි මේ වෙලාවේදී බාල්කේ බර වැටෙන්නේ. අන්න ලොකු බාල්කයක් තියෙනවා. එයා ඉතින් සම්පූර්ණ වහලෙත් බරක් දරාගෙන ඉන්නවා. හරිද? එතකොට ඔන්න දැන් එයාට වහලේ බරයි බාල්කේ බරයි ඔක්කොම ටික. හරිද? එතකොට උඩින් එන ලෝඩ් එක, උඩින් එන භාරය, එහෙම නැත්නම් උඩින් එන ලෝඩ් එක සම්පූර්ණයෙන් ළමයි මෙන්න මේ ගලට තමයි එතකොට වැටෙන්නේ ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලාම අන්නේ ගලට තමයි වැටෙන්නේ. දැන් බලන්න මේව සිරස් කුස්තූර ළමයි එක එල්ලේ නොපවතින විට දැම්මට පස්සේ වෙන දේ දැන් මේ ගලෙන් ළමයි පල්ලෙහාට බලය සම්ප්‍රේෂණය කරනකොට ඔයාට පේනවා පල්ලෙහා ආයි දැන් මේ ගලට පල්ලෙහා ළමයි ගල් දෙකක් තියෙනවනේ. මෙන්න මේ ගලක් තියෙනවා මෙන්න මේ ගලක් තියෙනවා. එතකොට මේ බලය ළමයි ඔන්න දෙපැත්තේ ගල් දෙකකට සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා මේ ගල් දෙකට. ඊට පස්සේ අර මේ ගලට එන බලය ඒකට පහලින් ළමයි යාට අයිති වෙන තව ගල් දෙකක් තියෙනවනේ. එයා අන්න ඒ දෙකට සම්ප්‍රේෂණය කරනවා. එයා එකක් මේ පැත්තට සම්ප්‍රේෂණය කරනවා තව ටිකක් මේකට සම්ප්‍රේෂණය කරනවා. හරිනේ. ඊට පස්සේ මේ මෙතනින් එන එකත් එහෙමයි. මෙතනින් එන එකනටත් පල්ලෙහා ගල් දෙකක් තියෙනවා.
එයත් මෙහෙම අරකට සම්ප්‍රේෂණය කරනවා. ඒ වගේම තමයි මේ පැත්තෙන් යම්කිසි බල ප්‍රමාණයක් ආයි මේ ගලටත් සම්ප්‍රේෂණය කරනවා. තේරුණා සීන් එක? මේ ගලෙන් ළමයි මේ ගල් දෙකට දෙනවා. හරිනේ? ඊට පස්සේ මේ ගල් දෙකෙන් ළමයි ඊට පල්ලෙහා ඒගොල්ලන්ට ගෑවිලා ඉන්න මෙන්න මේ ගල් තුනට දෙනවා. ඒ ගල් තුනෙන් ඒගොල්ලන්ට පල්ලෙහා ගෑවිලා ඉන්න මෙන්න මේ ගල් හතරට දෙනවා. ඊට පස්සේ ඒ ගල් හතරෙන් පල්ලෙහා ගෑවිලා ඉන්න මෙන්න මේ ගල් පහට දෙනවා. ඔයාලට තේරෙනවද ළමයි? පල්ලෙහාට යන්න යන්න මොකද්ද වෙන්නේ? අර ඒගොල්ලන්ගේ තියෙන ගල් ගාන ඒගොල්ලෝ වැඩි කරගන්නවා. පල්ලෙහාට යන්න යන්න ගල් ගාන මෙන්න මේ විදිහට ළමයි පල්ලෙහාට යන්න යන්න ගල් ගාන වැඩි කර ගැනීම සිද්ධ කරනවා. එතකොට ළමයි ඔයගලන්ට තේරෙනවා අර මේක උනේ ළමයි අර සිරස් කුස්තුර එක එල්ලේ පිහිටන් නැති වෙන විදිහට සිරස් කුස්තුර මාරු කරලා ගල් තිබ්බ නිසා තමයි මෙන්න මේ සීන් එක උනේ. දැන් බලන්න ළමයි උඩින් ලොකු ලෝඩ් එකක් ලොකු භාරයක් ආවට කමක් නැහැ. මොකද්ද කරන්නේ? මේ මෙන්න මේ බැමි රටාව නිසා මේ බැමි ක්‍රමය නිසා අන්නේ උඩින් එන භාරය ළමයි මුළු බිත්තිය පුරාම මොකක් කරනවද මේගොල්ලෝ? මෙයා මුළු බිත්තිය පුරාම සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරනවා. එතකොට අර උඩින් තනි ගලකට මේ ලෝඩ් එක වැටෙනට අපි පල්ලෙහාටම ගියොත් එහෙම සම්පූර්ණ බැම්මෙන්ම ඒ භාරය පල්ලෙහා මේ අවසානයේදී පොළව කරා සම්ප්‍රේෂණය කිරීම සිද්ධ කරනවා. හරිනේ? එතකොට ළමයි අර කලින් වගේ නෙමෙයි. මේ වෙලාවේදී මේ බලය බෙදී යන ප්‍රදේශය ගත්තොත් එහෙම මෙන්න තියෙනවා ළමයි බලය බෙදී යන ප්‍රදේශය මේ වෙලාවේදී හරි ලොකුයි. හරිනේ? මේ වෙලාවේදී බලය බෙදී යන ප්‍රදේශය මේ බලන්න මේ බලය බෙදී යන ප්‍රදේශය මේ වෙලාවේදී මේකේ වර්ගඵලය ගොඩක් වැඩි. දැන් මේකේ වර්ගඵලය කියන්නේ ළමයි මෙතන 220යි මෙතන 220ක් නා මෙතන 220යි 220යි 220යි. හරිනේ? එතන අර පැත්තට ගත්තොත් එහෙනම් මෙහෙම දැන් වර්ගඵලය කියන්නේ මේකනේ අඩියනේ. අඩිය ගත්තොත් එහෙනම් මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ 105ක් පල්ල තියෙනවා. හරිනේ? එතකොට පේනවා ඔයාලට ලොකු වර්ගඵලයක් තියෙනවා. බලය බෙදී යන වර්ගඵලය ගොඩක් වැඩි. හරිනේ? එතකොට ළමයි අර කලින් වගේ කලින් ලොකු බලයක් පොඩි වර්ගඵලයක ගියානේ. හරිනේ? දැන් කලින් වෙලා තිබුණේ මොකද්ද? කලින් වෙලා තිබුණ සීන් එක තමයි මෙතන මේ වර්ගඵලය අඩුයි. එතකොට වර්ගඵලයයි පීඩනය අතර තියෙන ළමයි ප්‍රතිලෝම සම්බන්ධතාවයක් නේ. මෙයා ඉර යටනේ ඉන්නේ. ඒ කියන්නේ වර්ගඵලය දැන් අඩු වෙනකොට පීඩනය වැඩි වෙනවා. දෙන පීඩනය වැඩි වෙනවා එක තැනකට. දැන් මේ වෙලාවේදී වර්ගඵලය වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ වර්ගඵලය වැඩි කරද්දී ළමයි මොකද්ද වෙන්නේ? මේ බලය කියන එක වෙනස් වෙන්නේ නැහැ. F නියතව තියෙනවා. යා වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වැඩි කරලා තියෙනවා. වර්ගඵලය වැඩි කරද්දී ළමයි පීඩනය මොකක් වෙනවද? අඩුවීම සිද්ධ වෙනවා. පීඩනයයි වර්ගඵලය අතර තියෙන මේ වෙලාවේදී ප්‍රතිලෝම සම්බන්ධතාවය. හරිනේ? එතකොට ළමයි හොඳට මතක තියාගන්න ඕනෑම අවස්ථාවක අපි ඕනෑම අවස්ථාවක ළමයි බැම්මක් බඳිනකොට අපි කුස්තූර එක එල්ලේ පිහිටන්නේ නැති විදිහට තමයි කිසිම අවස්ථාවක කුස්තූර එක එල්ලේ පිහිටන්නේ නැති විදිහට කුස්තූර මාරු වෙන විදිහට තමයි ළමයි වරියේ ගඩොල් වරිවල ගඩොල් බැඳීම සිද්ධ කරන්න. හරිනේ? එතකොට මේ ගඩොල් බැම්මක තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ළමයි ඒක මෙතනින් ඔයාලට තේරෙනවා ගඩොල් බැම්මක තියෙන තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි අර වරියෙන් වරිය ළමයි මොකක් කරනවද ඒගොල්ලෝ රටා වෙනස් කරගන්නවා. හැබැයි ඉතින් ඕනෑම බැම්මක ළමයි වරි ගත්තට පස්සේ අපි රටාවල් දෙකක් පමණයි දැක ගන්න හම්බෙන්නේ. රටාවල් දෙකයි තියෙන්නේ. දැන් බලන්න මේකේ තියෙන එක මෙන්න මේකේ පළමු වරියේ තියෙන රටාවම තමයි තුන්වෙනි වරියේ ඉන්නේ. තුන්වෙනි වරියේ තියෙන එකේනාම තමයි මෙතන පස්වන වරියේ ඉන්නේ. මෙන්න මෙතන. අර වරියක් කර වරියක් ළමයි එකම රටාව රිපීට් වෙන එක තමයි වෙන්නේ. හරිනේ? එතකොට ඔත්තේ වරිවල ඔත්තේ වරි ගත්තොත් ඔත්තේ වරිවල තියෙන්නේ එක රටාවක්. හරිනේ? ඒ වගේම තමයි ඉරට්ටේ වරි ගත්තොත් එහෙම ඉරට්ටේ වරි හැම එකම තියෙන්නේ ඔත්තේ වරි වලට සමාන වෙන්නේ නැති වෙනස් රටාවක්. හරිනේ? මේ රටාවල් ටික හදන එකේ අරමුණ තමයි මොකක් කරන එකද? රටාවල් ටික හදන එකේ අරමුණ තමයි සිරස් මේ මූට්ටු. නැත්නම් සිරස් කුස්තූර. කෙලින් අතර දින කුස්තූර. හරිනේ? මේකේ අරමුණ තමයි සිරස් කුස්තූර මාරු කිරීම. හරිනේ? සිරස් කුස්තූර මාරු වෙනසේ සැදීම තමයි මේකේ අවසාන බලාපොරොත්තුව වෙන්නේ. අවසානයේදී බලාපොරොත්තු වෙන්නේ සිරස් කුස්තූර මාරු වෙලා වැඩේ යන එක. හරිනේ?
එතකොට ඔය කියන ටික තමා ළමයි ටියුට් එකේ අර ටිකේ තියෙන්නේ. එතකොට හරි ප්‍රමෝද් තේරුණා නේද? බලයේ ක්‍රියා කරන වර්ගඵලයේ වැඩි වෙනවා. වර්ගඵලයේ වැඩි කියන්නේ පුතේ පීඩනය අඩු වෙනවා. එක තැනකට එතන පීඩනය අඩුයි. හරි එතකොට ළමයි මේ තැන් දෙකේ මේ බෝඩ් එකේ තියෙන දේවල් ටික ලියා ගන්න තියෙන්නේ. මේ මුලින්ම තියෙනවා සිරස් මුට්ටු එක එල්ලේ. එළුව වැරදි ගඩොල් බැම්මක් මේ තියෙන්නේ මේ වැරදි ගඩොල් බැම්මක් තමයි මේ තියෙන්නේ. මෙන්න තියෙනවා හරි ගඩොල් බැම්ම සිරස් කුස්තුර මාරු වෙනසේ ගඩොල් එලීම. මේ තියෙන්නේ කුස්තුර මාරු වුණාට පස්සේ අර පල්ලෙහා ඉන්න හැම ගඩොලක් කරාම ළමයි මේ බලය සම්ප්‍රේෂණය වෙලා අර උඩින් ළමයි එන සැර බලයක් හම්බෙන්නේ උඩින්. උඩදී එන සැරයක් බලයක් හම්බෙන්නේ. පල්ලෙහාට යනකොට ළමයි මේ බලයේ සැර මේ බාල වෙලා තියෙන්නේ. මොකද හැම තැනටම බෙදලා ගිහිල්ලා තියෙන්නේ. ඕක තමයි ඇත්තටම ගඩොල් බැම්මකින් ළමයි හැම වෙලේම කරන්නේ. chat එකක් දාලා කියන්න බලන්න පුතේ තේරුණාද? හරි එහෙනම් පුතේ අතන ලියාගත්ත නේ පුතේ මේකේ බෝඩ් එකේ තියෙන දේවල් ටික. හරි එහෙනම් පුතේ අපි මේක අර අද අපිට මේ බැමි වර්ග වලට යන්න බැරි වුණානේ. හෙට තමයි පුතේ ඒකට බැමි වර්ග ගැන කතා කරන්න වෙන්නේ. අවුලක් නැහැ ඉතින් අපිට එහෙම හදිස්සියක් නැහැ. අපි සාමාන්‍යයෙන් ළමයි සාමාන්‍යයෙන් ෆිසිකල් ක්ලාස් එකකට වඩා ඉස්සරහෙන් ඇත්තටම ඉන්නවා. දැන් ෆිසිකල් ක්ලාස් එකක ළමයි මෙච්චර දේවල් කතා කරන්න බෑ ඇත්තටම. සාමාන්‍යයෙන් කරන්නේ දඩබඩ ගාලා එක දිගට ක්ලාස් එකේ යන එක තමයි ෆිසිකල් ක්ලාස් එක වෙන්නේ. ලොකු දේවල් කතා කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය කෑල්ල ටිකම කරනවා දඩබඩ ගාලා යන එක තමයි වෙන්නේ. හැබැයි ඉතින් අපි ඉතින් මේ ඒ වේගෙම තමයි අපිත් ඇත්තටම යන්නේ. වේගයේ වෙනසක් නැහැ. මේ අපි ඉතින් ඒ වේගෙම ළමයි ලොකු දේවල් ටිකක් ඉගෙනගෙන ඉස්සරහට යන එක තමයි අපි කරන්නේ ඇත්තටම. හරිනේ. හරි. එතකොට මේ දැන් ওই විදිහට ළමයි මේ ඊළඟට අපිට කතා කරන්න තියෙන මේ ගඩොල් බැම්මක පාවිච්චි කරන පාරිභාෂිත වචන කිහිපයක් තියෙනවා. දැන්ටමත් අපි මේ වචන ගොඩක් ඒවා දන්නවා ළමයි. හරිනේ. ගඩොල් බැම්මක පාවිච්චි කරන ළමයි පාරිභාෂිත වචන කිහිපයක් තියෙනවා. හරිනේ. අන්නේ වචන සෙට් එක පිළිබඳව තමයි දැන් අපිට කතා කරන්න තියෙන්නේ. හරිනේ. ඉතින් අපි දැන්ටමත් දන්නවා ළමයි වචන සෙට් එකක්. පළවෙනි වචනේ තමයි මොකක්ද ඔකේ තියෙන්නේ වරිය. ගඩොල් වරියක් කියලා කියන්නේ මොකද්ද ළමයි? ගඩොල් වරියක් කියලා කියන්නේ මේ එක පේලියක්. මේ තමා ළමයි පළවෙනි වරිය. ගඩොල් පේලියකට තමා වරියක් කියලා කියන්නේ. හරිනේ. මේ තමා දැන් අරක වැඩක් නැහැ මේක දිහා බලන්න එපා ඈ. දැන් එතකොට මේ තමා දෙවෙනි වරිය. ඔහොම තමා කියන්නේ. එතකොට පේලියක් ගඩොල් පේලියක් කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ගඩොල් පේලිය වෙනුවට පාවිච්චි කරන්නේ මොකද්ද ළමයි? වරිය කියන වචනේ තමයි ඇත්තටම පාවිච්චි කරන්නේ. අර මේ පෙදරේරු භාෂාව කියන එක තමයි ළමයි දැන් මේ ඉගෙන ගන්න. කමත් අපි පොඩි කාලේ ඉගෙන ගන්නේ කමත් භාෂාව, අම්බරුව කියලා හැම එක අරක් එහෙම කියන්නේ ඒ වගේ පෙදරේරුවන්ට තාවේ කෙනෙක් වෙච්ච භාෂාවක් තියෙනවා. අන්නේ භාෂාව තමයි දැන් කතා කරන්නේ. එතකොට පළවෙනි එක තමයි ළමයි වරිය. වරිය කියන්නේ ගඩොල් පේලියකට තමයි වරියක් කියලා කියන්නේ. හරිනේ. මේ ගඩොල් පේලිය තමයි එක එල්ලේ තිබුණට මේ ගඩොල් තීරු කියන ඒවා කෙලින් ගඩොල් තීරු කවදාවත් එක එල්ලේ තියෙනවද? නෑ නෑ. මෙහෙම අපිට කවදාවත් ළමයි හරි නිවැරදි ගඩොල් බැම්මක ගඩොල් තීරුවක් කියන එක අර්ථ දක්වන්න බෑ. මොකද තනි කෙලෙන් තියෙන තීරුවක් තමයි කවදාවත් නෑ. එහෙම තිබ්බොත් එහෙම මේ සීන් එක වෙන්නේ නෑ. එතකොට අපි තීරු ගැන කතා කරන්නේ ගඩොල් බැම්මක පේලි ගැන විතරයි කතා කරන්නේ. පේලි එක කෙලින් තියෙනවා. එතකොට පේලි වලට කියන්නේ වරියක් කියලා. හරිනේ. ඊළඟ වචනේ තමයි ළමයි බඩගල් වරිය. ඒක හරි ලේසි කතාවක්. බඩගල් වරිය කියලා කියන්නේ අපි ළමයි ගඩොල් බැම්මක් ඉස්සරහට ගියාට පස්සේ මේ ගඩොල් බැම්මේ ළමයි මොකක් හරි වරියක් මම මේක දෙවෙනි වරිය මම මේක පළමු වරිය ගත්තොත් එහෙම දැන් මට මේ පේන්නේ මේ වරියේ බඩගල් විතරක් තියෙනවා පේනවා නම් අන්නේ වරියට කියනවා ළමයි බඩගල් විතරක් තියෙනවා නිසා ඒ වරියේ බඩගල් විතරක් තියෙන නිසා අපිට කියන්න පුළුවන් ඒක බඩගල් වරියක් කියලා කියන්න පුළුවන්. හරිනේ. බඩගල් වරියක් කියලා කියන්න පුළුවන්. හරිනේ. ඒ වගේම තමයි ළමයි
ඒ කියන්නේ බැමි වර්ග තියෙනවා ළමයි ඔය බැමි වර්ගවල තමයි ඔය වචන භාවිතා වෙන්නේ. තවත් මේ තියෙනවා ළමයි අපි දැන් බැරි වෙලාවත් මේ බැම්මක් ඉස්සරහට ගියාට පස්සේ අන්නේ බැම්මේ ළමයි ඔයා හිතන්නකෝ දැන් මේ වෙලාවේ බඩගල් විතරනේ පේනුනේ. අපිට ඒ බැම්මේ ඔලුගල් විතරයි නම් පේන්නේ. යම්කිසි වරියක ළමයි ඔලුගල් විතරයි නම් පේන්නේ. අන්නේ වරියට කියනවා ඔලුගල් වරියක් කියලා කියනවා. හරිනේ? ඔලුගල් වරියක් කියලා කියනවා. දැන් එතකොට ළමයි මේ බැමි ක්‍රමයේ ගත්තා දැන් ඕගොල්ලෝ දැන්ටමත් දන්නවා පළවෙනි වරිය ප්‍රශ්නයක් නෑ පළවෙනි වරිය ඔක්කොම බඩගල් තියෙන්නේ. හරිනේ? දෙවෙනි වරිය ගත්තොත් ළමයි දෙවෙනි වරියේ මම පටන් ගන්න තැන දාලා තියෙනවා ළමයි ගල් භාගයක්. ඒ වගේම තමයි වරියේ ඉවරෙන් තැනත් ගල් භාගයක් දාලා තියෙනවා. එහෙම අර ගල් භාගයක් දාලා තියෙන්නේ ඇයි? ගල් භාගයක් දාලා තියෙන ළමයි අර වරි ටික මේ සිරස් කුස්තුර ටික තියෙනවානේ. ඒ සිරස් කුස්තුර ටික මාරු වෙන්න ඕන නිසා තමයි දෙපැත්තට ගල් භාග දෙකක් දාලා තියෙන්නේ. හරිනේ? එතකොට දැන් මේ දෙවෙනි වරියේ බලන්නකෝ ගල් භාගයි බඩ මූණතොයි මට පේන්න තියෙනවා. බඩ ගලුයි පේන්න තියෙනවා. ගලේ බඩ පැත්තයි පේන්න තියෙනවා. එතකොට ළමයි ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි මේ ගඩොල් වරියකට ළමයි අර බඩගල් මේ බඩගල් වරියක්ද ඔලුගල් වරියක්ද කියනකොට අපි ළමයි මේ අර ගඩොල් කැබලි කියන ඒවා සලකන්නේ. දැන් ඔයාලට හිතන්න පුළුවන් මේ දෙවෙනි වරියේ බඩගලුයි ගල් භාගයි තියෙන නිසා මේකට බඩගල් වරිය කියන්න බෑ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. එහෙම එකක් නෑ ළමයි. සාමාන්‍යයෙන් අපි ගඩොල් වරි ගන්නකොට ළමයි ඔය ගඩොල් කැබලි තියෙන්නේ. ගල් භාග, ගල් කාල, ගල් තුන් කාල, ආන බාන්දු, මයිටර් බාන්දු ඒවැහෙම අපි ළමයි සලකන්නේ නෑ ඇත්තටම මේ බඩගල්ද ඔලුගල්ද කියලා කියනකොට. අපි ඒවා සලකන්නේ නෑ. හරිනේ? එතකොට දැන් ඇත්තටම මේක බැලන්ස් කරන්න දාන්නේ ඔය ගඩොල් කෑලි. එතකොට ඇත්තටම ළමයි දෙවෙනි වරියත් ළමයි බඩගල් වරියක්ම තමයි. අර වැඩියෙන්ම තියෙන එක තමයි ළමයි අපි ගන්නෙ. හරිනේ? වැඩියෙන්ම තියෙන එක තමයි ගන්නෙ. හැබැයි ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් අපි ගඩොල් බැම්මක් ඉස්සරහට ගියාට පස්සේ ළමයි මෙහෙම පේන්න පටන් ගන්නවා. බඩගලකුයි ඔලුගලකුයි මාරුවට තියලා. බඩගලකුයි ඔලුගලකුයි බඩගලකුයි ඔලුගලකුයි දැක්ක නේද? බඩගලකුයි ඔලුගලකුයි තමයි මේ වෙලාවේදී මේ බැම්මේ රටා විදියට තියෙන්නේ. එතකොට ළමයි දැන් මේකේ බඩගල් ඔලුගල් දෙකම තියෙනවානේ. අන්න මේ වරියට නම් කියන්න බෑ ළමයි ඔලුගල් වරියක් බඩගල් වරියක්ද කියලා කියන්න බෑ. ඒකේ කලවමේ දෙකම තියෙනවා. හරිනේ? එතකොට අර බඩගල් ඔලුගල් මාරුවට තියෙන්නේ නැති අවස්ථාවද මේ වගේ අවස්ථාවක අර යම්කිසි වරියක ළමයි ගල් භාග, ගල් කාලවල්, මයිටර් බාන්දු, ආන බාන්දු තියෙනවා නම් එහෙම ඒ ගල් කැබලි අපි සලකන්නේ නැහැ. ඒවා සලකන්නේ නැතුව ළමයි ඒකේ බඩගල් ඒක අයින් කරාට පස්සේ බඩගල් විතරයි නම් තියෙන්නේ. ඒකට කියනවා අපි බඩගල් වරියක් කියලා කියනවා. හරිනේ? තේරුණානේ එතන කතාව? හරි. එහෙනම් එතන කතාව හරි ළමයි. ඔලුගල් වරියයි බඩගල් වරියයි මේ දෙක හරි. ඊට පස්සේ ළමයි ඔන්න ඊළඟට තියෙනවා අතිවැස්ම කුස්තූර පැන්නුම කියලා ඔකට කියනවා. අතිවැස්ම කුස්තූර පැන්නුම කියලා කියනවා. ඔන්න බලා ගන්න ළමයි ඒක නම් අලුත් දෙයක්. ඒක නම් අලුත් දෙයක්. මේ කුස්තූර පැන්නුම අතිවැස්ම කියන්නේ මොකක්ද කියලා දැන් මම පැහැදිලි කරන්නයි යන්නේ. මෙන්න මේකට තමයි ළමයි අතිවැස්ම කියලා කියන්නේ. මේ මම කරන වැඩේ තමයි ළමයි මෙන්න මේ මට පේන බිත්තිය තමයි මේ තියෙන්නේ. මම කරන වැඩේ තමයි අනුයාත වරි දෙකක්. අනුයාත කියන එකේ තේරුම ළමයි එක ළඟ තියෙනවා කියන එකනේ. මම මේ බිත්තියේ ඕනම තැනක තියෙන එක ළඟ තියෙන වරි දෙකක් ගන්නවා. මම මෙන්න මේ වරි දෙක ගන්නම්කො ළමයි. මෙන්න මේ අනුයාත වරි දෙක තමයි මම මේ දැන් සලකන්නේ. මෙන්න මේ අනුයාත වරි දෙක තමයි සලකන්නේ. හරිනේ? ඔන්න අනුයාත වරි දෙක සලකනවා. මෙන්න එහෙම ළමයි එක ළඟ තියෙන වරි දෙකක් ගත්තට පස්සේ ඒවැය බලන්නකො මේ සිරස් කුස්තූර කියන්නේ මෙහෙම කෙලින් අතර තියෙන කුස්තූරනේ. හරිනේ? එක ළඟ තියෙන වරි දෙකක් ගත්තට පස්සේ එක ළඟ තියෙන වරි දෙක මෙන්න මේ ආසන්නයේම තියෙන දැන් මම මෙන්න මේ සිරස් වරිය සැලකුවොත් එහෙම ළමයි මම බලනවා ඊළඟට වරියේ ඊළඟ අනුයාත වරියේ සිරස් කුස්තූරය තියෙන කොහෙද කියලා. ඒ කියන්නේ මේ සිරස් කුස්තූරයට ළඟම තියෙන සිරස් කුස්තූරය ගන්නවා. මේක ගන්නත් පුළුවන් මේක ගන්නත් පුළුවන් ළමයි. දැන් මේ කුස්තූරය තියෙන්නේ මේ ගලේ යට ගලේ හරි මැදනේ. හරිනේ? ඒ නිසා මේක ගන්නත් පුළුවන් මේක ගන්නත් පුළුවන්. මම ඉතින් මේලාදී එකක් සලකන්නම්කෝ. හරිනේ? ඔන්න බලන්න ළමයි. අනුයාත වරි දෙකක් අතර එක ළඟම තියෙන
එක ළඟම තියෙන ළඟ තියෙන සිරස් කුස්තූර දෙකක් අතර තියෙන මෙන්න මේ දුර තමා ළමයි. හරිනේ? අනුයාත පරිදේක එක ළඟින් පියදෙන සිරස් කුස්තූර දෙකක් අතර තියෙන දුරට තමා ළමයි අපි මොකක් කියලා කියන්නේද? මෙන්න මේ දුරට තමා අතිවැස්ම නැත්නම් කුස්තූර පැන්නුම කියලා කියන්නේ. ඉතින් අර කුස්තූර පැන්නුම කියන එක නම් ළමයි පොඩ්ඩක් ඒකට මේ තේරුමක් තියෙනවානේ. කුස්තූර පැන්නුම කියන එකේ තේරුමක් තියෙනවා. හරිනේ? එතකොට ළමයි මේ කුස්තූර පැන්නුම කියන එක හරියට බිත්තිය බැඳලා තියෙනවා නම් මේ කුස්තූර පැන්නුම කියන එක මේකේ යම්කිසි මිලිමීටර ගාණක් එනවනේ. අන්නේ මිලිමීටර ගාණ ළමයි මේ හැම තැනම මේ ඕනම තැනක අතිවැස්ම මැන්නොත් එහෙම ඒ හැම තැනකම මේ අතිවැස්ම සමාන වෙන්න ඕනි. හරිනේ? එතකොට ඒ අතිවැස්ම හැම තැනකම සමාන වෙන්න ඕනි. ඕක තමා ළමයි මේ අතිවැස්ම කියලා කියන්නේ. අතිවැස්ම කුස්තූර පැන්නුම කියලා කියන්නේ ඔන්න ඕකට. හරිනේ? හරි තේරුණානේ සීන් එක? අතිවැස්ම කියලා කියන්නේ අනුයාත පරිදේක සිරස් කුස්තු එක ළඟම තියෙන ආසන්නයේම තියෙන සිරස් කුස්තුර දෙක අතර තියෙන ગેප් එක තමයි අතිවැස්ම කියලා කියන්නේ. හරිනේ තේරුණා නේද? දැන් ඇත්තටම ළමයි මේ බැම්ම ගත්තොත් එහෙම අපි ඔක ඇත්තට මැනලා දානවා කීයද කියලා. මම මේ දැන් මේ ඇඳලා තියෙන මේ බඩගල් විතරක් ළමයිනේ බඩගල් විතරයිනේ පේන්නේ මේ බැම්මේ. ඇත්තටම ළමයි මේ බැම්මේ නම තමයි මේ මං ඇඳලා තියෙන්නේ බඩගල් බැම්ම. බඩගල් විතරයි පේන්නේ. බඩගල් බැම්මක් තමයි මේ ඇඳලා තියෙන්නේ මම. එතකොට මේ බඩගල් බැම්ම ගත්තට පස්සේ මෙන්න මේ බඩගල් බැම්මේ ළමයි අතිවැස්ම අපිට මැන්න හැකි. මට නිකමට කියන්න බාන්න ළමයි මේ බඩගල් බම්මේ මේ අතිවැස්ම නැත්තම් කුස්තූර පැන්නුම මිලිමීටර් කීයක් වෙනවා ඇද්ද කියලා මට කියන්න බාන්න පොඩ්ඩක්. ප්‍රමෝද් මිලිමීටර වලින් මට කියන්න බැයිද අතිවැස්ම කොච්චරක් වෙනවද ඇද්ද කියලා මේ බඩගල් බැම්මේ. පොඩ්ඩක් නිකන් ඒක හිතලා බලන්න පුතේ. දැන් බඩගල් බැම්මක තියෙන සුවිශේෂී ලක්ෂණය තමයි ළමයි මේ බලන්නකෝ. මේ එක ළඟ තියෙන එකක් ගත්තොත් එහෙම මේ හැම වෙලේම ළමයි මේ ගල් දෙකක් ඒ කියන්නේ එක ළඟ තියෙන ගල් දෙකක් හරි මැදින් තමයි ළමයි තව ගලක් හැම වෙලේම තියන්නේ. බලන්නකෝ මෙන්න මේ ගලට පල්ලෙහා ගල් දෙකේ හරි මැදින් තමයි යා තියන්නේ. අයිඩියා ගන්න නැද්ද ප්‍රමෝද් ඒක? මම මෙතන ඇන්දොත් එහෙම මේ සීන් එක මෙන්න යටවරියට ඊළඟ වරියේ ගල තියන්නේ ළමයි මේ ගල් දෙකට හරි මැද්දෙන් තමයි තියන්නේ. හරිනේ? එතකොට මේකේ කුස්තූර පැන්නුම කියලා කියන්නේ කොයිකද? මෙන්න මේ එක ළඟ තියෙන වරි දෙක සිරස් කුස්තූර දෙක මේ දෙකනේ ඔන්න ඔය දුර. කීයද ළමයි? 105යිද ප්‍රමෝද්? මම එහෙම නෙමෙයි. ආසන්න වශයෙන් අහන්නේ කීයද කියලා. 110 නේද? හරි යන්න හරි. එතකොට තේරුණානේ? බාන්න ළමයි ඒ කියන්නේ සම්පූර්ණ ගඩොලක දිග ළමයි කීයද මිලිමීටර් 220යි. සම්පූර්ණ ගඩොලක දිග මිලිමීටර් 220යි. 220 හරි මැදෙන්නේ ළමයි මේ සිරස් කුස්තූරය තියෙන්නේ. ඒ කියන්නේ 220 මෙන්න මේ දුර වෙන්නේ 220 බෙදීම 2යි. ඒ කියන්නේ 110යි මිලිමීටර් නේද මේ දුර. මේ දුර 110යි. එහෙනම් ළමයි බලන්න සිරස් කුස්තූර දෙකක් අතර දුර 110යි. ඒ කියන්නේ ළමයි මේ බඩගල් බැම්මක අතිවැස්ම හැමතැනම කීයක් වෙන්න ඕනේද? මිලිමීටර් 110ක් වෙන්න ඕනේ. හරිනේ? අතිවැස්ම මිලිමීටර් 110ක් වෙන්න ඕනේ. ඔන්න ඕක ළමයි කියන්නේ හොඳ බැම්මක තියෙන මේ ගුණාත්මක හොඳ ලක්ෂණයක් තමයි අතිවැස්ම ඒකාකාරී වෙන්න ඕනේ. අපිට ඕනම් ළමයි රැන්ඩම්ලි අහඹු විදිහට අරගෙන චෙක් කරලා බැලුවා හැකි තැන් 4-5ක අතිවැස්ම 110ක් තියෙනවද කියලා. හැමතැනම ඉතින් සමානයි නම් මේ බැම්ම හරියටම කුස්තූර පන්නලා ගානට හදලා තියෙනවා. ඒක තමයි ඒකෙන් එන්න පුළුවන් තර්කය. හරි. ඊට පස්සේ ළමයි තිරස් කුස්තූර කියන්නේ මොනවද? ඊළඟට තියෙන වචනය තමයි තිරස් කුස්තූර. ඒක හරි ලේසියිනේ. මේ සිරස් කුස්තූර කියලා කියන්නේ මේ කෙලින් අතර තියෙනවා මේවා තමයි සිරස්. කෙලින් අතර තියෙනවනේ මේ තියෙන්නේ මොනවද? මේ තියෙන්නේ ළමයි සිරස් කුස්තූරනේ. සිරස් කුස්තූර තමයි මේ තියෙන්නේ. කෙලින් අතර තියෙනවා සිරස් කුස්තූර තමයි මේ අතර තියෙන්නේ. හරිනේ? මේ අතර තියෙන්නේ මොනවද? දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මේ තිරස් අතර තියෙන ඒවා මේ අතර තියෙන ඒවා මෙන්න මෙව්වට තමයි මොනවා කියලා කියන්නේද? මේ තියෙන්නේ තිරස් කුස්තූරයක්.
ඔය තියෙන තිරස් කුස්තූරයක්. අරක සිරස් එකක් මේක තිරස් එකක්. ඒක හරි ලේසි. ඒක දන්නවා අපි. දැන්ටමත් දන්න දෙයක්. හරි. ඊළඟට මොකද්ද ළමයි කියන්නේ? දත් පැන්නුම දත් පැන්නුම කියන්නේ මෙහෙමයි. මේ මෙතන ළමයි වචන දෙකක් තියෙනවා. ඒක තමයි එක වචනයක් තමා දත් පැන්නුම කියන වචනේ. දත් පැන්නුම ඔය දෙකම එකම සීන් එකේ තමයි අවශ්‍ය වෙන්නේ. අනික තමා පඩි පැන්නුම කියලා වචනයක් තියෙනවා. දත් පැන්නුමයි පඩි පැන්නුමයි කියලා වචන දෙකක් තියෙනවා. හරිනේ. මේ දත් පැන්නුමයි පඩි පැන්නුමයි කියලා කියන්නේ ළමයි අපි දැන් බැම්මක් බඳිද්දී ගඩොල් වලින් බැම්මක් බඳිද්දී ඒ බැම්ම අවසන් කරන විදි දෙකක් තියෙනවා. හරි. අවසන් කරන විදි දෙකක් තියෙනවා. මම මේ කියන්නේ ළමයි වැඩේ සම්පූර්ණයෙන් ඉවර කරලා අවසන් කරන විදිය නෙමෙයි. දැන් අපි මෙහෙමනේ දැන් සාමාන්‍යයෙන් ළමයි දවසෙන් දෙකෙන් බැම්මක් බඳින්න බෑනේ. හරිනේ. එතකොට බැම්මක් බඳිද්දි ළමයි සාමාන්‍යයෙන් අපි කෙටි කාලයකින් පටන් ගන්න බඳිනවා. ඒ කියන්නේ කෙටි කාලයකින් වැඩ නවත්තලා ඉතාමත් කෙටි කාලයකින් ආයි ඒක ඉතුරු වැඩ ටික පටන් ගන්නවා. දැන් ඒකට උදාහරණයක් තමයි දැන් සාමාන්‍යයෙන් බැම්මක් දවසෙන් බඳින්න බෑනේ. දවස් ගාණක් යනවා. ඉතින් මොකද ළමයි කරන්නේ? අද ඔන්න බාස් වෙනවා. අද බාස් බැම්මේ ටිකක් බැඳලා ආයි අද හවස වැඩ නතර කරනවා. හැබැයි හෙට උදේ පටන් ගන්න බලාගෙන තමයි අද වැඩ නතර කරන්නේ. අන්නේ අවස්ථාව ඒක තමා ළමයි අර ඒ කියන්නේ කෙටි කාලෙකින් වැඩ පටන් ගන්න බැම්ම නවත්තනවා කියන්නේ අන්න ඒකට. අද වැඩ නවත්තනවා හෙට උදේ වැඩ පටන් ගන්න. නැත්නම් අද වැඩ නවත්තනවා තව දවස් 3කින් 4කින් වැඩ පටන් ගන්න ආයි. ඒකේ මේ අද නවත්තපු තැනින් ආයි ළඟ දවසේ පටන් අරගෙන යනවා. හරි. ඔන්න ඕකට තමයි ඉතා කෙටි කාලයකින් මේ වැඩ නවත්තලා ඉවරලා පටන් ගන්නවා කියලා කියන්නේ. හරිනේ. ඒ වගේම තමයි ළමයි දැන් එහෙම නැතුව තවත් අවස්ථාවක් තියෙනවානේ බැම්ම නවත්තන. මම කියන්නේ සම්පූර්ණයෙන් හදලා නවත්තන සීන් එක නෙමෙයි. හරිනේ. තව සීන් එකක් තියෙනවා. දැන් හිතන්නකො දැන් අපි බැම්ම බැඳ ඉන්නවා. ඔන්න අපිට මොකක් හරි මුදල් ප්‍රශ්නයක් කියලා ළමයි අතේ සල්ලි නෑ දැන්. හරිනේ. අපි කියනවා බාත් එන්න එපා බාස් අද වැඩ කරලා ඉවර වෙලා තව සල්ලි හදාගත්තට පස්සේ කොහොමද තව මට මාස 6-7ක් යයි. සල්ලි හදාගත්තට පස්සේ වැඩේ කරමු කියලා කියනවා. හරිනේ. එතෙන්දි මොකද ළමයි වෙන්නේ? මම එතකොට ඔන්න අද වැඩ නවත්තන්නේ ආයි දීර්ඝ කාලයකින් වැඩ පටන් ගන්න හිතාගෙන තමයි අද වැඩ නවත්තන්නේ. එතකොට ළමයි අර කෙටි කාලයකින් වැඩ පටන් ගන්න කියලා හිතාගෙන බැම්මක් නවත්තන විදිහයි දීර්ඝ කාලයකින් වැඩ පටන් ගන්න කියලා හිතාගෙන බැම්මක් නවත්තන විදිහයි ළමයි වෙනස් වෙනවා. කෙටි කාලයකින් වැඩ පටන් ගන්න ළමයි බැම්ම නවත්තන්නේ එක විදිහකට ආයි දීර්ඝ කාලයකින් වැඩ පටන් ගන්නවා නම් බැම්ම නවත්තන්නේ එක විදිහකට. හරිනේ. එතකොට ඔය බැම්ම මේ විදිහට නවත්තන විදි දෙකක් තමයි ළමයි ඔය දත් පැන්නුම සහ පඩි පැන්නුම කියලා කියන්නේ. හරිනේ. එතකොට මේ අර වගේ ළමයි මේ දීර්ඝ කාලයකින් අර සල්ලි හදිස්සියක් වෙලා දීර්ඝ කාලයකින් හරිනේ දීර්ඝ කාලයකින් පටන් ගන්න හිතාගෙන නවත්තනවා නම් එහෙම. හරි දීර්ඝ කාලයකින් පටන් ගන්න හිතාගෙන නවත්තනවා නම් එහෙම අන්න ඒකට කියනවා ළමයි දත් පැන්නුමක්. දීර්ඝ කාලයකින් පටන් ගන්න හිතාගෙන අද හවස මම මේ බැම්මේ වැඩ නවත්තනවා නම් මම අද හවස ළමයි බැම්මේ වැඩ නිමා කරන්නේ දත් පැන්නුමක් ඉන්න විදිහට. හරි දත් පැන්නුමක් ඉන්න විදිහට තමයි මේ වෙලාවේදී බැම්මේ වැඩ නවත්තන්නේ. ඊට පස්සේ මම දැන් අද වැඩ ඉවර කරන්නේ ආයි හෙට උදේ ඉතුරු ටික බඳින්න කියලා හිතාගන්න. ඒ කියන්නේ කෙටි කාලයකදී නම් වැඩ නවත්තන්නේ මම එතකොට ළමයි අද හවස බැම්මේ වැඩ නවත්තන්නේ විදිහට තමයි පඩි පැන්නුම කියලා කියන්නේ. එතකොට මං අද හවස පඩි පැන්නුමක් විදිහට තමයි බැම්මේ වැඩ ටික නවත්තන්නේ. ආයි හෙට උදේ එතනින් එහාට බැඳගෙන යනවා. ආයි එතකොට අන්න පඩි පැන්නුම කියලා කියන්නේ කෙටි කලකදී වැඩ පටන් ගැනීමේ කෙටි කලකින් වැඩ පටන් ගැනීමේ අරමුණින් නම් නවත්තන්නේ අන්නේ ඉන්නේ කෙටි කාලයකින් වැඩ පටන් ගන්න වැඩ පටන් ගැනීමේ අරමුණින් නවත්තන විදිය තමයි ළමයි පඩි පැන්නුම කියලා කියන්නේ. එතකොට මම හෙට උදේ වැඩ පටන් ගන්නවා නම් අද මම වැඩ ටික ඉවර කරන්නේ පඩි පැන්නුමක් හිටින විදියට. පඩි පැන්නුමක් හිටින විදියට තමයි අද බැම්මේ මේ නැවැත්වීම සිද්ධ කරන්නේ. හරිනේ තේරුණානේ සීන් එක. එතකොට ඔන්න බලන්න ළමයි දත් පැන්නුමක් වෙලාවේදී පඩි පැන්නුමක් වෙලාවේදී බැම්ම නවත්තන්නේ කොහොමද කියලා. මේ දත් පැන්නුම කියලා කියන්නේ මෙන්න ඒකට ළමයි. දත් පැන්නුම කියන්නේ ඔන්න මම දැන් මේ අන්තිම ටික මැදක් බඳිනවා.
දැන් මේ මැදක් බඳිනකොට ළමයි මම කරන වැඩේ තමයි ඔන්න පළවෙනි වරිය හරි පළවෙනි වරිය හරි දෙවනි වරිය ළමයි දැන් මේ පැත්තේ බැම්ම බැඳලා තියෙන්නේ මේ පැත්තේ බැම්ම බැඳලා තියෙන්නේ දෙවනි වරිය දැන් කුස්තුර පන්නලානේ මම බඳින්නේ දෙවනි වරිය ඔන්නෝම පටන් ඇවිල්ලා මෙතනින් නවත්තනවා මෙතනින් තව එකක් තිබ්බහැකි තව එකක් තියලා නවත්තනවා එතකොට මෙතන ගල් භාගයක මෙතන ගල් භාගයක ළමයි හිඩසක් තියෙනවා හරි ඊළඟ එකත් මම මෙහි ඉඳන් මෙහෙම බැඳගෙන එනවා ආයෝක මෙන්න මෙතනින් නවත්තනවා එතකොට යට ගල් භාගයක හිඩසක් තියෙනවා හරි ඊට පස්සේ ආයි ඉතින් මෙහෙම ඔය විදිහට ඔය රටාව ඉන්න විදිහට ළමයි මම හදනවා එතකොට මේ වරිය තමයි ගල් භාගයේ හිඩසක් හිටිනවා ඊළඟ වරියේ ගල් ටික ගාන්ට යනවා හරි දැක්ක නේද මේ මෙතන ඔයාලට තේරෙනවද ළමයි මේ මෙතන නිකන් අර දත් ටිකක් වගේ තියෙන්නේ ඒ කියන්නේ මේ වැඩේ මේ වෙලාවේදී ඉවර කරන්නේ කොහොමද ඒ කියන්නේ වැඩේ මේ වෙලාවේදී ඉවර කරන්නේ දත් ටිකක් පීඩන විදියට හරිනේ එතකොට ඔන්න ඔය විදියට නවත්තනවාට මෙන්න මේ විදියට ඔයා දැක තියෙන ළමයි මේ විදියට වැඩ නවත්තලා තියෙනවා හරි ඔය සාමාන්‍යයෙන් ළමයි මේ ඔය සාමාන්‍යයෙන් ඔය ගෙවල් වල ඔය ජනෙල් එහෙම දානකොට ළමයි ජනෙල් කුහරේ ඉතුරු කරලානේ බිත්තිය බඳින්නේ සාමාන්‍යයෙන් ඔය ජනේලයට අදාළ කුහරේ මේ බිත්තිය බැඳෙන්නේ මෙන්න මේ විදිහට දත් පැන්නුමක් විදිහට තමයි බඳින්නේ මොකද ඉතින් ගොඩ කාලයකට පස්සේ තමා ළමයි ඒකේ වැඩ පටන් ගන්න. කියන්නේ මේ ගෙදර ඔක්කොම වැඩ ටික ඉවර වෙලා තමයි එතකොට ජනේල් ටික තමයි අන්තිම ප්‍රොසෙස් එක. එතකොට කාලයක් යනවා ඒකට. හරි. එතකොට සාමාන්‍යයෙන් එතන මේ බිත්තිය බැඳෙන්නේ ඔන්න ඔය විදිහට. හරිනේ. ඕක තමයි දත් පැන්නුමක් විදිහට නවත්තනවා කියලා කියන්නේ. පඩි පැන්නුමත් කතා කරලා පොඩ්ඩක් ආයතරයක් කම්පෙයාර් කරලා බලමු මේ දෙක. පඩි පැන්නුමේදී වෙන්නේ මෙන්න එහෙමයි. පඩි පැන්නුම කියන්නේ ඔන්න මං අද හවස වැඩ නවත්තාගෙන තමයි හෙට උදේ ආයි වැඩ පටන් ගන්න කියලා හිතාගෙන. හරි මේ පැත්තේ උඩ බිත්තිය බැඳලා තියෙනවා. දැන් මේ බිත්තිය ළමයි තව එහාට බඳින්න තියෙනවා. භාගයක් විතර තමයි බැඳලා තියෙන්නේ. ඔන්න මම දැන් අද හවස වැඩ නවත්තන්න හදන්නේ. නවත්තනකොට මං බැම් ඉවර ගන්න මෙන්න එහෙමයි. බා ඊළඟ කුස්තුරයක් පන්නලානේ ගන්න ළමයි. හරි ඒකත් ඇති ඊළඟ මෙහෙම පටන් ගන්නවායි කුස්තුර පන්න හිල්ලා ඒක නවත්තුවා ඊළඟ එකත් බඳිනවා ඒකත් හරි ඊළඟ පටන් ගන්නවා දැක්කද ඔන්න ඔකට තමයි ළමයි ඔන්න ඔය විදිහට නවත්තන එකට තමයි පඩි පැන්නුම කියලා කියන්නේ බලන්න මේක ගත්තට පස්සේ මේකේ ළමයි බැම්ම නවත්තලා තියෙන්නේ මං අර පඩි පෙලක් විදියට නේද පඩි පෙලක් වගේ තමයි නවත්තලා තියෙන්නේ අන්න ඒ නිසා තමයි පඩි පැන්නුමක් විදියට නවත්තනවා කියලා කියන්නේ හරිනේ එතකොට ඔන්න ඔය විදිහට තමයි ළමයි පඩි පැන්නුමයි දත් පැන්නුමයි කියලා කියන්නේ දැන් බලන්නකෝ දැන් සාමාන්‍යයෙන් ළමයි දැන් මට ඒ අයිතිකාරය කිව්වා නම් අද දින නියමයක් නැතුව වැඩ නවත්තනවා කියලා මම ළමයි ඒ වැඩේ ඒ කියන්නේ මම මේ බිත්තිය බැඳපු තැනට යනකම් ළමයි මං ඉවර කරන්න බෑ ආයි කවදා පටන් ගන්නද කියලා මං දන්නේ නැහැ ආයි පටන් ගන්න නැති වෙන්නත් පුළුවන් ඒ නිසා ඉතින් මම ඒ වෙලාවේදී ඔන්න හිතනවා මම ඉතින් මගේ වැඩේ මේ කම්ප්ලීට් වෙන්න මම අද බැම්ම මෙතනින් නවත්තනවා හරිනේ බැම්ම මෙතනින් නවත්තනවා හැබැයි ඉතින් ළමයි මෙතන ගල් භාග තියලා බැම්ම සම්පූර්ණ කරන්නත් බෑ මොකද ගල් භාග තියන වැඩක් නැහැ මොකද මේ බැම්ම තව ඉස්සරහට බැඳෙන බැම්ම ඒ නිසා ගල් භාග තියන මම ඉතින් නවත්තන්නේ නැහැ මම ඉතින් දැන් බැම්මේ වැඩ ටික ඉවර වෙන්න ඕන නිසා මම කරන්නේ මෙන්න මේ විදිහට දත් පැන්නුමක් කියන විදිහට ළමයි මේ බැම්ම බැඳලා පස්සේ කම්ප්ලීට් නේ එක දැන් කවුරු හරි මිනිස්සෙක් මාස දෙක තුනකින් ඇවිල්ලා බලද්දී දත් පැන්නුමක් විතර මේක දකිද්දී හරි කම්ප්ලීට් එතෙන් දෙනකම් වැඩ ටික ඉවර කරලා තියෙන්නේ එතනින් එහාට තමයි කරගෙන යන්න තියෙන්නේ හරිනේ හරි එතකොට ඒක කම්ප්ලීට් හරි ඊට පස්සේ දැන් පඩි පැන්නුම ගත්තට පස්සේ පඩි පැන්නුමේදී කරන්නේ මං හෙට උදේ වැඩ පටන් ගන්න මේ අද හවස මේ විදිහට වැඩ නැවැත්තුවේ ඉතින් ළමයි පඩි පැන්නුමක් තියනකොට ඉතින් හෙට උදේ පටන් ගන්නනේ මේක කම්ප්ලීට් නෑ හැබැයි ළමයි පඩි පැන්නුමක් විදිහට තියනකොට ඊළඟ දවසේ වැඩ ටික කරගෙන යන්න හරි ලේසියි හරිනේ දැන් මේ දත් පැන්නුමක් විදිහට තියෙද්දි ළමයි බලන්න මේ වස්සට එම උබන් වෙනවා දැන් මේ කස්සට ආයි මෙතනින් ඉඳන් ආයි වැඩේ පටන් ගන්නවා කියලා කියන ළමයි පොඩ්ඩක් එපා වෙන වැඩක් හරි මෙතනින් දාලි වෙලා මේක ඇතුළට ළමයි රිංගවන්න ඕනි ගල් ටික. එහෙම තමයි පටන් ගන්න වෙන්නේ. හරි එහෙම තමයි පටන් ගන්න වෙන්නේ.
හැබැයි ඉතින් පඩි පැන්නුමේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම ඇතුළට රින් ගන්න නැහැ. හරියම ලේසියෙන් වෙන ටික පහුවදා පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ළමයි බැම්මක් එකපාර බැම්මක් බඳින්න නැතුව කඩින් කඩ බැම්මක් බඳිනවා නම්, ඒ කියන්නේ ගොඩාක් දිග තාප්පයක් වගේ එකක් නම් කොහොමත් ළමයි පඩි පැන්නුමක් විදිහට තමයි බැම්ම බඳින්නේ. මේ විදිහට තමයි කොහොමත් දිග එක බැම්ම බඳින්නේ. හරිද? තේරුණා නේද ළමයි? දත් පැන්නුමයි පඩි පැන්නුමයි තේරුණාද පුතේ කියන්න බෑ ඉක්මනට? දත් පැන්නුමයි පඩි පැන්නුමයි තේරුණා නේද? ඔන්න ඕක තමයි සීන් එක. හරිනේ. ඊට පස්සේ ළමයි ඊළඟ දෙක කතා කරන්න දෙයක් නෑ පුතේ. නැවතුම් කෙලවර කියලා කියන්නේ මෙන්න මේ තියෙන පුතේ මේ කම්ප්ලීට් කරපු සම්පූර්ණ බිත්තිය. බාන්න මේකේ අර විදිහට මේ ගල් භාග තියලා ඉවරලා සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන බිත්තිය. හරිනේ. ඉතින් මේ නැවතුම් කෙලවර කියලා කියන්නේ ළමයි මේ අග කොනකට තමයි නැවතුම් කෙලවර කියලා කියන්නේ. හරිනේ. එතකොට ඒකේ ලොකු දෙයක් නෑ නැවතුම් කෙලවරක් ගැන කතා කරද්දී. හරිනේ. ඊට පස්සේ මේ මුල් ඔලු ගල. ඔකට විලුඹ ගල කියලා කියනවා. ඕකත් ළමයි ලොකුවට එහෙම පාවිච්චි වෙන්නේ නැති වචනයක් තමයි ඔය මුල් ඔලු ගල විලුඹ ගල කියලා කියන්නේ. හරිනේ. එතකොට ඔය මේ මුල් ඔලු ගල කියලා කියන්නේ ළමයි මේ තියෙන මේ මුල් ඔලු ගල කියලා කියන්නේ සමහර ගඩොල් බැමි තියනවා ළමයි. සමහර ගඩොල් බැමි වල වරිය පටන් ගන්නෙම ළමයි ඔලු ගල කියන. වරිය පටන් ගද්දිම දාන්නේ ඔලු ගල. අන්නේ වරිය පටන් ගත්තී දාන්න. මේ වරිය පටන් ගත්තී දාන ඔලු ගලට තමයි ළමයි. ඒක හැම එකම නෑ ඕක. විලුඹ ගල කියන එක මුල් ඔලු ගල කියන එක හැම එකම නෑ. මොකක් හරි වරියක් පටන් ගන්න ඔලු ගලකින් නම් අන්න ඒකට කියනවා ඒ පළවෙනි ඉස්සෙල්ලාම තියෙන ඔලු ගලට කියනවා ළමයි. වරියේ ඉස්සෙල්ලාම තියෙන ඔලු ගලට කියනවා මුල් ඔලු ගල විලුඹ ගල කියලා කියනවා. හරිනේ. එතකොට ඒක තමයි එතන තියෙන්නේ. හරිනේ. එතකොට එහා පැත්තේ බුදේ එහා පැත්තේ ප්‍රමෝද් දීලා තියෙනවා මෙව්ව එක. දැන් රූපෙකුත් එහා පැත්තේ දීලා තියෙනවා ළමයි. මෙතන අර සීන් එක තියෙනවා. දැන් මේ ගඩොල් බැමි දෙකේ මොනවද ළමයි අපිට දැක ගන්න පුළුවන්? හරිනේ. ඔයාට පේනවද පුතේ මේ තියෙන්නේ මේ තියෙන මොන පැන්නුමක්ද මේ දෙකේම තියෙනවා මේ මොන පැන්නුමක්ද ඉක්මනට කියන්න බලන්න පුතේ. මේ දෙපැත්තෙම තියෙන්නේ දත් විදිහට තියෙන්නේ මේ තියෙන දත් පැන්නුමක්. හරිනේ. එතකොට මෙන්න මෙතන මේ බැමි වර්ග දෙකක් තියෙන්නේ පුතේ. මේ තියෙන්නේ පඩි පෙලක් විදිහට නෙමෙයි. බලන්නකො මෙතන මෙහෙම පඩි පෙලක් විදිහට තියෙන්නේ. බලන්න මෙතනත් ඒ විදිහට පඩි පෙලක් විදිහට තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද? මේකට විතරක් ලියා ගන්න මේ තියෙන්නේ පඩි පැන්නුමක්. හරිනේ. මේ තියෙන්නේ පඩි පැන්නුමක් තමයි ඔය තියෙන්නේ. හරිනේ. එතකොට දැන් මේක ගත්තට පස්සේ ළමයි මේකේ අතිවැස්ම කියන්නේ එක ළඟ තියෙන දෙකක්. ඒ කියන්නේ බලන්නකො මේ වෙලාවේදී හරි සුවිශේෂී අවස්ථාවක් මෙතන තියෙන්නේ මේ හා පැත්තේ. මේ අපි නිකන් මැද්ද එකක් දාමු. එතකොට ලේසියෙන් ළමයි මේ අතිවැස්ම කියලා කියන්නේ ළමයි මේ එක ළඟම තියෙන. ඒ කියන්නේ එක ළඟ තියෙන මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ එක ළඟ තියෙන. මෙන්න මේ ළඟම තියෙන එක තමයි පුතේ ගන්න ඈ. අනුයාත වරිදේක ළඟම තියෙන සිරස් කුස්තූර දෙක අතර දුර. මෙන්න මේ දුර තමයි මොකක් කියලා කියන්නේ ළමයි. මෙන්න මේ දුර. අන්නේ දුර තමයි අතිවැස්ම කියලා කියන්නේ. ඒ දුර තමයි අතිවැස්ම කියලා කියන්නේ කෙටිම දුර ඈ. කෙටිම දුරට තමයි ළමයි අතිවැස්ම කියලා කියන්නේ. මේ වෙලාවේදී නම් ළමයි මේ අතිවැස්ම gadol කාලක් නේ. gadol කාලක වගේ අතිවැස්මක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපි ඒව ගැන ඉස්සරහදී කතා කරනවා ඈ. එතන ඔන්න අතිවැස්ම තියෙනවා. දැන් ඒතකොට මේකේ අතිවැස්ම ගත්තොත් එහෙම මේ තියෙන බඩගල් බැම්මන්නේ අර බෝඩ් එකේ ඉඳලා තියෙන මේකන්නේ පුතේ. මේකේ අතිවැස්ම තමයි මේ තියෙන්නේ. මේ තියෙන අතිවැස්ම x කියලා දාන්න තමයි. ඔය තියෙන්නේ මේ බැම්මේ අතිවැස්ම. එතකොට ඔය දෙකේ ළමයි ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි gadol බැමි වර්ග ගැන තමයි ළමයි නම් හෙට කතා ගන්නේ. හෙටත් කරන්න වෙන්නේ නැහැ ප්‍රැක්ටිකල් එක. මේ සති නම් පුතේ අනිවාර්යෙන් දවසක් දාලා ප්‍රැක්ටිකල් එක මේක ඉවර කරනවා. මේ ටියුට් එක ඉවර කරනවා. ලබන සතිය අලුත් ටියුට් එකකට යන්න ඕනේ. දවස් දෙකක් හෙට අනිවාර්යෙන් කරනවා. ඊළඟ එක ළමයි බ්‍රහස්පතින්ද. මේ බ්‍රහස්පතින්ද මට ක්ලාස් නැති වුණොත් බ්‍රහස්පතින්ද කරනවා. නැත්නම් සිකුරාදා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එක කරනවා. ඒ විදිහ තමයි යන්නේ. දැන් අද කියපු ටික තේරුණා නේ පුතේ?
කියන්න බලන්න අද ටික ඔක්කොම හරි නේද? ප්‍රශ්නයක් නෑ නේද? උනේ හරි නේද? හරි. ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ මොකක් හරි අහන්න. එහෙනම් අපි හෙටත් අර තියරි ටික කරලා ඉවරලා අවුලක් නෑ නේද? එහෙනම් දැනගන්න හරි. හරි. එහෙනම් අපි හෙට හම්බෙමු ක්ලාස් එකේ. හෙටත් ඉතින් තියරි එක තමයි අදින්න වෙන්නේ. හරි. එහෙනම් පුතේ හෙට හම්බෙමු. එහෙනම් ආයිබෝවන්. හෙට හම්බෙමු ඈ. good night.